ඔස්ට්‍රියානු ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වූර්වින් ෂෝඩින්ගර් විසින් 1943 වර්ෂයේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පවත්වන ලද දේශන පදනම් කරගනිමින් සම්පාදනය කළ "What is Life" නම් කෘතිය තුළදී හමුවන ජීවය පිළිබඳ අර්ථකථනයේ ඇති වැදගත් මානය වන්නේ ඔහු විසින් ජීවය පිළිබඳ අර්ථකථනය විවිධ දාර්ශනික අගතීන්ගෙන් හැකිතාක් විනිර්මුක්තව නූතන භෞතික විද්‍යාවේ හමුවන මූලධාර්මික සංකල්ප මත පදනම් වී ගොඩනගන්නට දරන උත්සාහයයි. සුපරීක්ෂාකාරී ලෙස ගොඩනගන ලද තාපගති විද්‍යාවේ දෙවන නියමය අපට කියා සිටින්නේ කාලයත් සමග ඒකලිත පද්ධතියක එන්ට්‍රොපිය එක්කෝ වැඩි විය යුතු බව හෝ එසේත් නැතිනම් මේ නියතව පැවතිය යුතු බවයි. නමුත් ජීවී පද්ධතියක් ඒකලිත පද්ධතියක් නොවන්නේ එය නිරන්තරයෙන් සිය බාහිර පරිසරය සමග අන්තර්ක්‍රියා කරන බැවිනි. එක්තරා මොහොතකදී ෂෝඩින්ගර් විසින් සිය දේශන තුළින් වඩාත් ආකර්ශනීය ලෙස පෙන්වා දෙන්නේ මෙම ඒකලිත නොවන ජීවී පද්ධතියක ජීවයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා තාපගති විද්‍යාවේ දෙවන නියමය පහසුකම සලසන ආකාරයයි. සංක්ෂිප්ත ලෙස මේ වටහා ගැනීමට පළමුව අයිස් කැටයක් සහිත වතුර කෝප්පයක් පිළිබඳව සිතන්න. මිනිත්තු කිහිපයකින් අනතුරුව එහි වූ අයිස් කැටේ දිය වී එහි වූ ජලය ද්‍රව බවට පත්වී එය වටා වූ සෙසු ද්‍රවය සමග තාපගතික සමතුලිතතාවයකට එළඹීමෙන් අවසාන වේ. දැන් මින් වෙනස් ලෙස ගෝල්ෆිෂ් මාළුවෙකු සහිත වතුර කෝප්පයක් සිතන්න. මෙහි සිටින ගෝල්ෆිෂ් මත්ස්‍යයා තමා වටා ඇති ජලය සමග තාපගතික සමතුලිතතාවයකට එළඹෙන්නේ නොමැති බව වටහා ගැනීමේ අපහසුතාවයක් නොමැත. තම ස්කන්ධයෙන් විශාල කොටසක් ජලයෙන් සමන්විත වුවත් තමා වටා ඇති ජලය සමග සමතුලිතතාවයකට එළඹීමෙන් තොරව එම මත්ස්‍යයාට සිය ජීවයේ අඛණ්ඩතාවය පවත්වාගෙන යාමට හැකිවීමේ සුවිශේෂීත්වයක් ඇති බව අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. පොදුවේ සැලකූ විට ජීවී මෙන්ම අජීවී පදාර්ථයටද පවතින්නට හැකිවන්නේ භෞතික විද්‍යාවේ විස්තර කරනු ලබන ස්වභාවික නියාම ධර්මවලට අනුකූලවයි. නමුත් ජීවී සහ අජීවී පදාර්ථය අතර වෙනස නිශ්චිතව සනිටුහන් කරන නිශ්චිත ලක්ෂය ලෙස ෂෝඩින්ගර් හඳුනාගන්නේ එන්ට්‍රොපිය කෙරෙහි ජීවී සහ අජීවී පදාර්ථය දක්වන සුවිශේෂී සම්බන්ධයයි. එම සුවිශේෂී සම්බන්ධය ලෙස අපට හඳුනාගත හැක්කේ ජීවීන් බාහිර පරිසරයෙන් සක්‍රීය ලෙස ශක්තිය උකහා ගනිමින් අඩු එන්ට්‍රොපියක් සහිත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගනිමින් වර්ධනය වීමයි. ජීවීන්ගේ අභ්‍යන්තර පරිසරය අඩු එන්ට්‍රොපියක් සහිත පරිසරයක් ලෙස හඳුන්වන්නේ වුවත් පිටත පරිසරයෙන් උකහා ගන්නා ශක්තියෙන් සෛල අලුත් වැඩියා කරගනිමින් මනාව සංවිධානය වූ නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීමට ඔවුන් සතු නැඹුරුව හේතුවෙනි. මීට වෙනස් ලෙස අජීවී පදාර්ථය මෙවැනි සුවිශේෂීත්වයක් දරා සිටින්නේ නැත. එබැවින් ජල බඳුනක සිටින මත්ස්‍යයෙකුට අප ආහාර ලබා දෙන්නේ නම් එවිට අප විසින් සිදු කරන්නේ අඩු එන්ට්‍රොපි ආකෘතියකින් සමන්විත ශක්තිය එම මත්ස්‍යයාට දායාද කිරීමයි. එම ශක්තිය ලබා ගනිමින් මෙම ජීවියාට දිගු කලක් සිය ජීවය පවත්වා ගත හැකිය. තවත් ලෙසකින් පවසන්නේ නම් එම ආහාර ලබා ගැනීමෙන් ජීවියා සිදු කරන්නේ සිය බාහිර පරිසරය සමග තාපගතික සමතුලිතතාවයකට එළඹීම කල් දැමීමයි. මෙම ක්‍රියාවලියේදී ජීවියා සැබවින්ම සිදු කරන්නේ තාපගති විද්‍යාවේ දෙවන නියමය උල්ලංඝනය කිරීමකින් තොරව අඩු එන්ට්‍රොපි තත්ත්වයක් පවත්වා ගැනීමයි. මන්ද ජීවියෙකු පිටත පරිසරයෙන් උකහා ගන්නා ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අඩු එන්ට්‍රොපියක් සහිත අභ්‍යන්තර පරිසරයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට දරන උත්සාහයේදී එම ජීවියාට ගෙවිය යුතු වන්දිය වන්නේ විවිධ අපද්‍රව්‍ය සහ තාපය සිය ශරීරයෙන් බැහැර කර දැමීමට සිදුවීමයි. අඩු එන්ට්‍රොපියෙන් යුක්ත වූ සංකීර්ණ අණු සරල අණු බවට බිඳ පරිවෘත්තියෙන් නිපදවන අපද්‍රව්‍ය ඉහළ එන්ට්‍රොපි ආකෘතියකින් ඇති අතර දේහ ක්‍රියාවලි වලින් මුක්ත වන තාපයද ඉහළ එන්ට්‍රොපියකට මඟ පාදයි. එබැවින් සමස්තයක් ලෙස විශ්වයේ
එන්ට්‍රොපිය ඉහළ යාමෙන් මෙහිදී තාපගති විද්‍යාවේ දෙවන නියමය උල්ලංඝනය වීමක් සිදුවන්නේ නැත. එසේනම් ජීවය යනු අප සැබවින්ම අපේක්ෂා කරනවට වඩා වැඩි කලක් යම් ක්‍රියාවලියක් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. අජීවී මල පදාර්ථයට වෙනස් ලෙස සමතුලිතතාවයකට ඇද වැටීමට දක්වන ප්‍රතිරෝධීතාවය තුළ ජීවයේ සුවිශේෂීත්වය රඳා පැවතී ඇත. ජීවී පැවැත්මක සංකීර්ණභාවයට අත්‍යන්තයෙන් අප අපේක්ෂා කරනවට වඩා දිගු කලක් නොනැසී පැවතීමේ හැකියාව ඇත.